ආයුබෝවන් අද වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඉඩමක් සම්බන්ධයෙන් හිමිකම් පරීක්ෂාවක්. එහෙම නැත්නම් පත්තිරු පරීක්ෂාවක් කියන්නේ මොකක්ද? මොකක්ද මේ සඳහා තියෙන අවශ්‍යතාවය? ඒ වගේම කොහොමද අපි මේ දේ කරන්නේ කියන එක. වීඩියෝ එකත් එක දිගටම රැඳිලා ඉන්න මේ ගැන හොඳින් අවබෝධ කරගන්න. මුලින්ම අපි බලමු පත්තිරු පරීක්ෂාවක් එහෙම නැත්නම් හිමිකම් පරීක්ෂාවක් කියලා හඳුන්වන්නේ මොකක්ද කියලා. නොතාරිස්වරයෙකු විසින් කිසියම් ඉඩමක් සම්බන්ධයෙන් ඔප්පුවක් ලියා සහතික කිරීමට පෙර අදාළ ඉඩමට අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මේ ඉඩම සම්බන්ධයෙන් වන පත්තිරුව. එහෙම නැත්නම් මේ පිටුව නිවැරදිව පරීක්ෂා කරලා මේ ඉඩම සම්බන්ධයෙන් අදාළ මේ පරීක්ෂා කරනු ලබන දිනය දක්වා සිදු වෙලා තියෙන සියලුම ගනුදෙනු පිළිබඳව සලකා බලලා මේ ඉඩම නිර්වෝල්ද කියලා අවබෝධ කරගන්න සිදු කරනු ලබන පරීක්ෂාව තමයි පත්තිරු පරීක්ෂාවක්. එහෙම නැත්නම් හිමිකම් පරීක්ෂාවක් කියලා හඳුන්වන්නේ. මේ විදියට හිමිකම් පරීක්ෂාවක් එහෙම නැත්නම් පත්තිරු පරීක්ෂාවක් සිදු කර යුතු වෙන්නේ ඇයි? මොකක්ද මේකේ අවශ්‍යතාවය කියන කරුණ පිළිබඳව සලකලා බලද්දී නොතාරිස්වරයෙකු විසින් කිසියම් ඉඩමක් සම්බන්ධයෙන් අලුතෙන් ලේඛනයක් ලියා සහතික කරන්න පෙර අදාළ ඉඩමේ හිමිකම අතීතයේ සිට වර්තමාන අයිතිකරු දක්වා පෙළගැසිලා තියෙන ආකාරය පිළිබඳ හොඳ අවබෝධයක් ලබා ගත යුතුයි. මේක නීතිමය අවශ්‍යතාවයක්. ඒ නිසා අනිවාර්යයෙන්ම මේ නොතාරිස්වරයා හෝ නොතාරිස්වරයාගේ නියෝජිතයෙකු විසින් පත්තිරු පරීක්ෂාවක් එහෙම නැත්නම් හිමිකම් පරීක්ෂාවක් ඉඩමක් සම්බන්ධයෙන් අදාළ ලේඛනය සහතික කිරීමට පෙර අනිවාර්යයෙන්ම සිදු කරනු ලබනවා. ඒ වගේම කිසියම් අවස්ථාවකදී ඕනෑම පුද්ගලයෙකුට තමන්ගේ ඉඩමක් සම්බන්ධයෙන් එහෙම නැත්නම් තමන් මිලදී ගන්න යන ඉඩමක් සම්බන්ධයෙන් මේ විදියට පත්තිරු පරීක්ෂාවක් එහෙම නැත්නම් මේ ඉඩම නිර්වෝල්ද කියලා දැන ගැනීමට අවශ්‍යතාවයක් තියෙනවා නම් අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් තමන්ටම පත්තිරු පරීක්ෂාවක් කර ගැනීමට හැකියාවක් තියෙනවා. පත්තිරු පරීක්ෂාවක් කරද්දී කරන්න තියෙන ක්‍රමවේදය තමයි මේ ඉඩමට අදාළ ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයෙන් මේ සඳහා වන අයදුම් පත්‍රයක් ලබාගෙන මේ අයදුම් පත්‍රය නිසි පරිදි පුරවලා නියමිත ගාස්තුව ගෙවලා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය වෙත බාර දීලා මේ පරීක්ෂාව සිදු කරන එක. මේ විදිහට පත්තිරු පරීක්ෂාවක් කරන්න නම් අපි මුලින්ම පත්තිරු අංකය සොයා ගැනීම කළ යුතුයි. අදාළ ඉඩම සම්බන්ධයෙන් මීට පෙර සකස් කරලා තියෙන ලියාපදිංචි කරන ලද ඕනෑම ඔප්පුවක් මගින් මේ අංකය සොයා ගැනීම කළ හැකියි. මේ ඔප්පුවේ මුල් පිටුවේ ප්‍රයෝ රෙජිස්ට්‍රේෂන් එහෙම නැත්නම් පෙර ලියාපදිංචි කියලා සඳහන් කරලා තියෙන අංකය හරි එහෙම නැත්නම් මේ කලින් ඔප්පුව ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලය මගින් ලියාපදිංචි කරද්දී ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ සීල් එක තියලා එතන යම්කිසි අංකයක් සඳහන් කරලා තියෙනවා. මේ අංකය අඳුර ගන්න පහසුයි. මේ අංකය කොටස් තුනකින් තමයි සමන්විත වෙන්නේ. මේ අංකයේ මුල්ම කොටස ගොඩක් වෙලාවට ඉංග්‍රීසි අක්ෂරයක් තමයි සඳහන් වෙන්නේ. ඉඩම පිහිටි කොට්ටාශයට අදාළ ඉංග්‍රීසි අක්ෂරය තමයි මේ මුල් කොටසේ දැක්වෙන්නේ. ඒ වගේම දෙවැනි කොටසේ අදාළ වෙළුමේ අංකයත් ඒ වගේම තුන්වෙනි කොටසේ ඇලයිරකින් පසුව පත්තිරු අංකයත් තමයි සඳහන් වෙන්නේ. මේ විදිහට පත්තිරු අංකය හොයාගත්තට පස්සේ අපිට මේ පත්තිරු අංකය සඳහන් කරලා ඉඩම් ලියාපදිංචි කිරීමේ කාර්යාලයේ අයදුම්පතක් සම්පූර්ණ කරලා බාර දුන්නායින් පස්සේ පත්තිරුවේ සහතික පිටපතක් ලබා ගන්නත් පුළුවන්. ඒ වගේම අපි කලින් සඳහන් කරපු ආකාරයට හිමිකම් පරීක්ෂාවක් එහෙම නැත්නම් පත්තිරු පරීක්ෂාවක් කිරීමටත් හැකියාවක් තියෙනවා. මේ විදිහට අපි පත්තිරුවක් සඳහා ඉල්ලුම් කිරීමෙන් පස්සේ අපිට මෙන්න මේ ආකාරයේ පත්තිරුවක් තමයි දකින්න ලැබෙන්නේ. පොතක මැද පිටුවක් වගේ මේ පිටු දෙකකට වෙන් කරලා කොටස් දෙකක් යටතේ මේ අදාළ ඉඩමේ විස්තර සහ ඉඩමට අදාළ ගනුදෙනු මෙන්න මේ ආකාරයට තමයි සඳහන් වෙලා තියෙන්නේ. අපි බලමු මේ එකින් එක කොටස් වල මොනවද සඳහන් වෙන විස්තර කියලා. මේ පත්තිරුවේ හැලින්ම සඳහන් වෙන්නේ මේ පත්තිරු අංකය. අපි අර ඇප්ලිකේෂන් එකේ සඳහන් කරපු අංකයද මේ පත්තිරුවේ සඳහන් වෙන්නේ කියන එක හොඳින් බලන්න ඕනේ. මොකද අපිට අදාළ පත්තිරුවද ලැබිලා තියෙන්නේ කියලා. එතකොට මේ උඩින්ම සඳහන් වෙන පත්තිරු අංකය අපි ඇප්ලයි කරපු ඉල්ලුම් කරපු පත්තිරු අංකයමද කියන එක මෙතෙන්දි චෙක් කරගන්න පුළුවන්. මෙතන මේ Q5862 කියලා සඳහන් කරලා තියෙන මේ අංකය. ඊළඟට මෙතන පෙන්눔 කරනවා ඉදිරියට ගෙන ආවේ කියලා තවත් පත්තිරු අංකයක්. ඉංග්‍රීසි අක්ෂරයක් සමග අංක දෙකක්. මෙතන D 1082 223 කියලා මේ සඳහන් කරලා තියෙන්නේ. මේ ඉඩමේ මීට පෙර ගනුදෙනු වලට අදාළ පත්තිරුවේ අංකය තමයි මේ ඉදිරියට ගෙන ආවේ කියලා සඳහන් කරලා තියෙන්නේ. එතකොට අපිට මේ ඉඩම සම්බන්ධයෙන් මීට පෙර සිදුණු ගනුදෙනු දැනගන්න අවශ්‍ය නම් මෙන්න මේ සඳහන් කරලා තියෙන අංකයෙන් මීට පෙර පත්තිරු අරගෙන ඒ ගනුදෙනු පිළිබඳව දැනගැනීමට හැකියාවක් තියෙනවා. ඊළඟට මේ පත්තිරුවේ අපිට බලා ගන්න පුළුවන් මේ ඉඩමට අදාළ තොරතුරු සඳහන් කරලා තියෙනවා. ඉඩමේ නම, මේ ඉඩමට අදාළ පිඹුරේ දිනය, අංකය, ඒ වගේම අදාළ මැනුම්කරුගේ නම, මේ ඉඩමේ කැබලි අංකය, මේ ඉඩම අයිති වෙන ගම හෝ නගරය වීදිය, ඒ වගේම ඉඩමට අදාළ පත්තුව කෝරළය මෙන්න මේ විස්තර ටික පත්තිරුවේ සඳහන් වෙනවා.
ඒ වගේම මේ පත්තිරුවේ දකුණු පැත්තේ තියෙන පිටුවේ ඉහළ කෙළවරෙත් ඉඩමට අදාළ විස්තර කීපයක් සඳහන් වෙනවා. මෙතන ඉඩම අයිති වෙන දිස්ත්‍රික්කය, පළාත, ප්‍රාදේශීය ලේකම් කොට්ටාශය, ග්‍රාම නිලධාරී වසම, ඒ වගේම ඉඩම අයිති වෙන පළාත් පාලන ආයතනය වගේම ඉඩමේ 4 මායම් ටිකත් මෙතන සඳහන් කරලා තියෙනවා. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි මෙතන තියෙන මේ ඉඩමේ බිම් ප්‍රමාණය. අක්කර කොච්චරක්ද, රූට් කොච්චරක්ද, පර්චස් කොච්චරක්ද කියන මේ ප්‍රමාණය මෙතන නිශ්චිතවම දක්වලා තියෙනවා. එතකොට තමන් අතේ තියෙන ඔප්පුවේ හෝ ඔප්පු පිටපතේ තියෙන තොරතුරුත් එක්ක මෙන්න මේ තොරතුරු ගැලපෙනවද කියන එක මුලින්ම අපිට පරීක්ෂා කරන්න හැකියාව තියෙනවා. මේ පත්තිරුවේ ඉඩමේ විස්තර සඳහන් කොටසට පහළින් මේ ඉඩම සම්බන්ධයෙන් සිදුවුණු ගනුදෙනු පිළිබඳව විස්තර දක්වන කොටස ඊළඟට අපිට දකින්න පුළුවන්. මෙතනදී යම්කිසි ඔප්පුවක් රෙජිස්ටර් වුණාට පස්සේ අදාළ ඔප්පුව එහෙම නැත්නම් මේ සාධන පත්‍රය ලියාපදිංචි වුණු දිනය මුල්ම වගුවේ සඳහන් වෙනවා. ඊළඟට මේ ඉඩම දීමන ආකාරය කවුද, මේ ඉඩම පවරපු පුද්ගලයාගේ විස්තර සඳහන් වෙනවා. ඒ වගේම ඉඩම ඊළඟට ලැබුණු පුද්ගලයා, ලැබුම්කරුගේ නමත් සඳහන් වෙනවා. ඒ වගේම මොකද්ද මේ ගනුදෙනුව කියන එක විස්තරාත්මකව සඳහන් වෙනවා ඊළඟ කොටසේ. මේ කොටසෙන් දකුණු පැත්තට වෙන්න සඳහන් වෙලා තියෙනවා මේ අදාළ ඔප්පුවේ අංකය සහ දිනය. ඒ වගේම නොතාරිස්වරයාගේ නම, ලියාපදිංචි කිරීමේ මුද්දර ගාස්තුව, රෙජිස්ට්‍රාර්වරයාගේ අසන හා දිනය, මෙන්න මේ කියන කරුණු ටික සඳහන් වෙනවා. ඒ වගේම මෙහා කෙළවරේ සඳහන් වෙනවා වෙනත් කරුණු. මේ ඉඩම සම්බන්ධයෙන් කිසියම් වෙනත් කරුණක් තියෙනවා නම් මේ කොටස සඳහන් වෙනවා. මෙතනදී අපි මේ පෙන්නලා දීලා දෙන පත්තිරුවේ සඳහන් වෙලා තියෙන්නේ මේ ඉඩම සම්බන්ධයෙන් 2017 වර්ෂයේදී සිදුවුණු ගනුදෙනුවක් සම්බන්ධයෙන්. මෙන්න මේ 2017 වර්ෂයේ මේ දිනයට පසුව මේ ඉඩම සම්බන්ධයෙන් තවත් ගනුදෙනුවක්, කිසියම් බදු දීමක්, උකස් කිරීමක්, ඕනෑම ගනුදෙනුවක් සිදු වුණා නම් මේ පත්තිරුවේම මීට පහළින් ඒ ගනුදෙනුවත් සඳහන් වෙනවා. ඒ විදිහට පත්තිරුවේ මේ ඉඩම සම්බන්ධ ගනුදෙනු මේ ඉඩ තියෙන තාක් මේ පත්තිරුව තුළ ගනුදෙනු කීපයක් සඳහන් කිරීමට හැකියාවක් තියෙනවා. ඉන් අනතුරුව ඊට පසුව සිදුවෙන ගනුදෙනු වෙනත් ඉදිරියට තියෙන පිටුවකට එහෙම නැත්නම් වෙනත් පත්තිරුවකට රැගෙන යාම සිදු කරනවා. එතකොට අපි මේ ඉදිරියට ගෙන ගිහිල්ලා තියෙන පත්තිරුව හොයා ගන්න පුළුවන් වෙන්නේ පත්තිරුවේ දකුණුපස පහළ කෙළවරේ ඉදිරියට ගෙන ගියේ කියලා සඳහන් කරලා තියෙන ස්ථානය තමයි ඒ විදිහට ඉදිරියට ගෙන ගියා නම් සඳහන් කරලා තියෙන්නේ. යම්කිසි පත්තිරුවක මේ විදිහට ඉදිරියට ගෙන ගියේ කියන ස්ථානයේ හිස්තැනක් නම් තියෙන්නේ. ඒකෙන් අදහස් වෙන්නේ මේ ඉඩම සම්බන්ධයෙන් මේන් පසුව ගනුදෙනුවක් ලියාපදිංචි වෙලා නැහැ කියන එක. කිසියම් ඉඩමක් සම්බන්ධයෙන් අතීතයේ සිට වර්තමානය දක්වා සිදු වෙලා තියෙන සියලුම ගනුදෙනු පිළිබඳව තොරතුරු වලට අමතරව පත්තිරුවක මේ ඉහළ කොටසේ සහ පහළ කොටසේ සඳහන් වෙන මූලික කරුණු. මූලිකව අපි මේ කතා කරපු කරුණු පිළිබඳව සාරාංශයක් වශයෙන් තවදුරටත් පැහැදිලි කරගන්නවා නම් මුලින්ම අපි කතා කරා පත්තිරුවේ අදාළ ඉඩමේ නම, ඉඩමේ 4 මායිම්, ඒ වගේම මේ ඉඩමේ ප්‍රමාණය පිළිබඳව සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම ඉඩමට අදාළ පිඹුර පිළිබඳ විස්තරයක් මේ පත්තිරුවේ සඳහන් වෙනවා. පිඹුරුපත් අංකය, මිනිඳුරුවරයාගේ නම, මේ පිඹුර සකස් කරන ලද දිනය, මෙන්න මේ කියන විස්තර ටික. ඒ වගේම අදාළ ඉඩම සම්බන්ධයෙන් යම්කිසි ගනුදෙනුවක් සිදු වුණු බවට දැක්වෙන කොටසේ අදාළ ඔප්පුවේ අංකය, දිනය, නොතාරිස්වරයාගේ නම, අදාළ දීපල ලැබුම්කරුගේ නම, දීමනාකරුගේ නම, මෙන්න මේ කියන සෑම විස්තරයක්ම සඳහන් වෙනවා. මේ සඳහන් වෙලා තියෙන කරුණු තමන්ගේ අතේ තියෙන ඔප්පු පිටපතේ තියෙන කරුණු සමග සැසඳෙනවද කියනකට අමතරව මේ ඉඩම නිරවුල්ද කියලා බලද්දී අපි විශේෂයෙන් බලන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එයින් එකක් තමයි මේ ඉඩම සම්බන්ධයෙන් දැනට තියෙන නඩුවක් තියනවද කියන එක අපිට මේ පත්තිරුවෙන් බලා ගන්න පුළුවන්. මේ පත්තිරුවේ ලිස් පෙන්නණයක් ලියාපදිංචි වෙලා තියෙනවා නම් එතකොට දැනට මේ ඉඩම සම්බන්ධයෙන් නඩුවක් පවතිනවා කියන එක අපිට අඳුර ගන්න පුළුවන්. ලිස් පෙන්නණයක් අවලංගු කරලා තියෙනවා නම් නඩුව අවසන් වෙලා තියෙනවා. අවලංගු නොකරන ලද ලිස් පෙන්නණයක් තියෙනවා නම් මේ ඉඩම සම්බන්ධයෙන් දැනට නඩුවක් පවතින බව අපිට හඳුනා ගන්න පුළුවන්. ඒ වගේම මේ ඉඩම සම්බන්ධයෙන් කේවියට් එකක් රෙජිස්ටර් වෙලා තියෙනවා නම් මේ පත්තිරුවේ එතකොට අපි ඒකත් විශේෂයෙන් අවධානයට ගන්න ඕනේ කරුණක්. ඒ ගැනත් අපි සැලකිලිමත් විය යුතුයි. ඒ වගේම අවලංගු නොකරන ලද උකසක් ක්‍රියාපදිංචි වෙලා තියෙනවා නම් මේ පත්තිරුවේ ඒ ගැනත් අපි විශේෂයෙන් අවධානයට ගන්න ඕන. මොකද්ද මේ උකස කියන එක ගැන. මීට අමතරව දැනට වර්තමාන අයිතිකරු වශයෙන් මේ ඉඩමේ පෙනී සිටින පුද්ගලයාට නියමිත පරිදි අදාළ ඉඩමේ අයිතිය ලැබිලා තියෙනවද? ඒ වගේම වර්තමාන අයිතිකරුට ඉඩම ලැබුණයින් පස්සේ තවදුරටත් වෙනත් ගනුදෙනු මේ පත්තිරුවේ සඳහන් වෙනවද කියන මෙන්න මේ කරුණුත් විශේෂයෙන්ම සලකා බැලීම කරන්න ඕන පත්තිරුවක් පරීක්ෂා කරද්දී. මේ විදියට ඊටාම සරලව පත්තිරු පරීක්ෂාවක් Tamanටම තමන්ගේ ඉඩමක් සම්බන්ධයෙන් කරගන්න හැකියාව තියෙනවා. මූලිකව බලන්න ඕනේ කරුණු ටික මෙන්න මේ විදියට තමයි පත්තිරු පරීක්ෂාවකදී එහෙම නැත්නම් හිමිකම් පරීක්ෂාවකදී පරීක්ෂා කිරීම කළ යුතු වෙන්නේ. මීට අමතරව Taman කිසියම් ඉඩමක් සම්බන්ධව නොදන්නා තුන්වෙනි පාර්ශවයක් සමග ගනුදෙනුවක් කරද්දී
මිලදී ගැනීමක් හෝ වෙනත් ගනුදෙනුවක් කරන අවස්ථාවකදී මේ පිළිබඳව පළපුරුද්දක් තියෙන නොතාරිස්වරයෙකු හෝ නොතාරිස්වරයෙකුගේ නියෝජිතයෙකු හරහා පත්තිරු පරීක්ෂාව නියමිත ආකාරයෙන් සිදු කරගන්න එක වඩාත් සුදුසුයි කියලාත් මෙතෙන්දී විශේෂයෙන්ම සඳහන් කළ යුතුයි.